ලෝනේ සුබ දැසනක් ඔයාලට අද දවසම වහින්න වගේ මම මේ රෙදි ටික වල්ලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙත් වැස්ස කඩාපැත්තේද කියලා. හැමතැනම ඉතින් රෙදි විතරයි. ගන්න දෙයක් නැහැ රෙදි වල්ලා. යාළුවනේ ඉතින් මට ඔයාලට බඩුවක් පෙන්නන්න තියෙනවා. මොකක්ද දන්නවද? මම ඔයාලා මේවා දන්නව ඇති. මේ අර නස්නාරං කියන්නේ අනේ යාළුවනේ මම හරිම ආසයි මේවා හදලා බොන්න. මේ බීම එකක් හැදුවත් මේක මේ පැෂන් ෆෘට් වලට දාලා හැංගිව්වත් හරි රසයි. මේ ඉතින් මේ ගහ මම දැන් හිටවලා ගොඩක් කල් මේකේ මේ දැන් පළදාව ඇවිල්ලා මේ කිටි හැදලා මට හරි සතුටුයි. ගහක් කොලක් හිටවලා මේ හොඳට ඇදලා මේවා හැදෙනකොට ගොඩාක් හැදෙනවනේ. හදිස්සියට දෙහි නැති වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගොඩ හැදිලා මේ අනේ මං හරි ආසයි. හරිම ආසයි මට මාර සතුටක් දැනෙනවා මේකේ මේ ගෙඩි දැක්කහම පුදුම සතුටක් දැනෙනවා. මොකද මට මේ ඇත්තටම අපි ඉන්නේ නගරබද කිට්ටුව නිසා මේ කඩේට ගියත් දෙහි ගෙඩියක් ගේන්න ගියත් අපි චුට්ටක් එහාට යන්න ඕන. ඉතින් මට ඇත්තටම මගේ ඉඩම පුංචි නිසා මං පොඩි චූටි ඉඩමක ඉන්නේ. මගේ මේ ඉඩම එච්චර විශාලත් ඇත්තටම විශාල නෑ. ඉතින් මට ගහක් පොලක් හිටව ගන්න තැනක් නෑ. ඉතින් මට මේක මේ මාර විදිහට වටිනවා. මට පුදුම සතුටක් දැනෙන්නේ මේකේ මේ පළදාව දැක්කම යාළුවනේ. හරිම සතුටුයි මට. මෙයත් හොඳටම නිදි. ඇයි? අක්ක නැතුව පාළුද? සීතලයිද? යාළුවනේ චූටි දුවත් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර හරිම පාළුයි. දැන් ඉතින් තියෙන්නේ මේ ගෙදර අස්පස් කරන ටයිම් එක තමයි ඉතින්. දෝ මේ රැට කොච්චර පිහලා ආරම්මන් කරලා තිබ්බත් අපේ ගෙදර හරියට මේ එනවා මේ ඇඹලයි කියන අර කූඹි. අනේ යාළුවනේ ඔයාලා දන්නවනම් මට බෙහෙතක් කියන්නකෝ මේ ඇඹලයින්ට දාන්න. මේ මොකද මේ හරියට මේ පුළුවන් නම් මට බෙහෙතක් කියන්නකෝ. මේ ඒ කියන්නේ මේ සත්තු මරන්නම් මං කැමති නෑ. ඒ වුණාට අර මේ එතකොට යාළුවා එන්නේ නැතුව ඉන්නවා වගේ වෙනවනම් නේද? එන්නේ එහෙමවත් මේ වෙනවා යාළුවනේ මං කැමතියි ඇත්තටම. දවසම ඉතින් මේ අස් කරන දේවල් එමටයි ගෙදර. මේ තියෙන ඉතින් මං උයන ලිප මගේ දර ලිප. ඉවරලා ඉතින් දැන් ලිප සුද්ධ කරලා දාන්න හිතුවා යාළුවනේ. වැඩ ඉවරයක් කළා. හරි කම්මැලි ළමයි දෙන්නත් නැතුණා වෙනකොට ඉතින් ගෙදර වැඩ කරනකොට කම්මැලිකම ටිකක් යනවා. මම ඉතින් උදේ නැගිටලා මේ පුතාට ගෙනියන්නයි දුවට ඉස්කෝලේ ගෙනියන්නයි යුවා. වියලා ඔක්කොම ඉවරයක් කළා වැඩ. ඉවර කළා තමයි ඉතින් දැන් ඉතින් ඊගාවට තියෙන ඉතින් මේ පාපිස්සක් මහන්න කියලා හිතාගෙන ඉන්නවා යාළුවනේ. ඒක මහන්නවා. හැමතැනම අපේ ගෙවල් මේ තාම හදාගෙන යන ගමන් යාළුවනේ. තාම අපේ ගෙවල් මේ මගේ වත්තෙන් එහා වත්ත මේ පේන්නේ. මගේ ජනේලේ අයිනෙමයි එහා වත්ත තියෙන්නේ. ඔය එහා වත්ත තමයි ඔය පේන්නේ ඉතින්. එහා පැත්තට වෙන්න. මගේ වත්ත නෙමෙයි.
එපේ වැත්ත පාළු ඉතින් ගයක් දොරක් ඒවත් තාම නෑ. මේ පාළු වත්තා. ඉතින් මම ඉතින් දවල් දරුවෝ ඉස්කෝලේ යරලා එනකන් ඉතින් ওই විදිහට තමයි ඉතින් ඉන්නේ දවස ගත කරන්නේ. යාළුවනේ ආයෙත් වහිනවා. වැහි පොදයි. දැන් මේ දුවන්නේ රෙදි ටික ගන්න. මොකකට දැම්මේ නැත්තම් දෙමනවා. මේ උඩ හරි භයානකයි ලිස්සනවා. මේ බලන්නකෝ යාළුවනේ කොස් තියනවා. කඩා ගන්න විදිහක් නැහැනේ. එච්චරට උස රිටකුත් අපිට නෑ. ගහේ නගින්න කෙනෙකුත් නෑ. යාළුවනේ මේ මගේ දෙල් ගහේ දෙල් හැදිලා තියෙනවා. ඔන්න දෙල් ගහ විතරයි මගේ වත්තේ වටිනා ගහකට කියලා තියෙන්නේ. ඒ තරම් පොඩි ඉඩමක අපි ඉන්නේ. ඉතින් යාළුවනේ ගෙදර වැඩ ටික ඉවර කරා. මිදුල්ලත් ගෑවා, ගෙවල්ලත් ගෑවා, අස් කරා, පුළුවන් විදියට ඉවර කරා. චූටි දුවත් ගෙදර නෑ. මේ දැන් මේ මැෂින් එක දිගාරගත්තේ පාපිස්සක්වත් මහන්න කොච්චර පාපිස් තිබුණත් මේ දවස්වල මේ වැස්සට මදි. ගෙදරට පාපිස්සක් මහන්න කියලා හැදුවේ හැමදේම දාලා පාට එක පාටින් දාලා ගෙදරට නිසා මේ ඇත්තටම මේ පාපිසි කොච්චර තුනත් මදි යාළුවනේ. මේ වගේ දවස්වලට ඉතර වෙලා පාළුවෙන් හිටිය යාළුවනේ චූටි ආවා ඉස්කෝලේ යලා. දැන් චූටි කෑම කනවා. මේ එයා ඉතින් හැමදාම කොහොම තමයි මොකක් හරි නවල් එකක් හරි මොනවා හරි පොතක් බල හරි තමයි ඉතින් කෑම කන්නේ. චූටි මේ ලීසා බලාගෙන ඉන්න ඔයා කන දිහා. ලීසා අක්කා කෑම කනවද? ඇයි ලීසා කෑවේ දැන් කෑම? ඔන්න යාළුවනේ මගේ ලේන් අප්පු ඇවිල්ලා පච් කනවා අර. පේනවද? මං දවස පටන් ගන්න උදේට ලේන් අප්පුට බත් දාලා බුදුන් ඇඳපු ගමන් ලේන් අප්පුට බත් දාලා තමයි මං දවස පටන් ගන්න. දෙන්නෙක් වෙන්දට එනවා. රණ්ඩු වෙනවා දෙන්නත් එක්ක. පළතුරු ඉතින් තියෙන වෙලාවට දානවා.
නැති වෙලාවට ඉතික් කරන්න දෙයක් නැහැ. එයා මේ අපේ බල්ලට හරි බයයි. බල්ලා දැක්ක ගමන් මේ උතෙන්ට යනවා ටක් ගාලා. බලන්නකො ආසාවෙන් කන හැටි නේද? කොච්චර සතුටුද මං නම් සතුටුයිලා එනවා කෑම කනවා දැක්කම. යාළුවනේ අද දවල් ඉන්න ගමන් කැරට් දාලා එතකොට බීට්රූට් දාලා ඇපල් කෑල්ලක් තිබුණා ඒකත් දාලා ජූස් එකක් හැදුවා. චූටි දුවත් ආවහම බොන්න. මේ ගුණයි කියනවනේ මේ ජූස් එක. මං ඉතින් හැදුවා. චූටි දුව ඔයත් පස්සේ බොන්න. මෙන්න යාළුවනේ කැරට් දැම්මා, බීට්රූට් දැම්මා, දෙහි දැම්මා. ඇපල් චූටි කෑල්ලක් තිබුණා ඒක දැම්මා. දැන් ඉතින් බොන්නයි තියෙන්නේ. වීඩියෝ එක අවසන් කරනවා යාළුවනේ. ආයෙත් දවසක අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.